ඔයාලත් චැට් කරද්දී තාම අකුරු දහස් ගණන් ටයිප් කරනවද? නැත්නම් how are you වගේ පරණ දේවල්මද කියන්නේ? එපා. අද විනාඩි 2කින් මම ඔයාලට කියලා දෙනවා චැට් එකේදී පාවිච්චි කරන්න පුළුවන් සුපිරි ෂෝට් කට්ස් 5ක්. අන්තිම එක තමයි වැදගත්ම. ඔයාගේ යාළුවෙක් ඔයාගෙන් ඇහුවොත් කොහෙද ඉන්නේ කියලා මම එන ගමන් ඉන්නේ කියලා කියන්න දිගටම ලියන්න ඕනේ නෑ. ඒ වෙනුවට ඔයාට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ අකුරු ටික. O M W on my way. ඔයා කාගෙන් හරි උදව්වක් ඉල්ලලා ඒක කරලා දෙන්නත් කලින් ස්තුති කරන්න ඕනේ වුණා කියලා හිතන්නකෝ. අන්න ඒ වගේ වෙලාවක thanks in advance කියනවට වඩා TIA පාවිච්චි කරලා බලන්න. ඔයා චැට් කරන අතරතුර ඔයාට පොඩ්ඩකට එළියට යන්න ඕනේ නම් ඔයා යාළුවාට කියනවා නේද මම තව ටික වෙලාවකින් එන්නම් කියලා. ඉතින් ඔයාට එච්චර වාක්‍ය කියන්න ඕනේ නැහැ. ඒ වෙනුවට ඔයාට කියන්න පුළුවන් BRB කියලා. ගොඩක් අය කතා කරනකොට වැඩිපුරම පාවිච්චි කරන්නේ මෙන්න මේක. ඒ තමයි ඇත්තම කිව්වොත් කියන එක. ඉතින් මේ වගේ දෙයක් ඔයාටත් කියන්න ඕනේ නම් TBH කියලා පාවිච්චි කරන්න. චැට් කරනකොට ගොඩක් අය පාවිච්චි කරන ටිකක් ජනප්‍රිය වචනයක් තමයි මෙන්න මේ වචනේ. LOL. එහෙම නැත්නම් LOL කියන වචනේ. මේ වචනේ පාවිච්චි කරන්නේ අපි ඇත්තටම කෙනෙක් එක්ක මුහුණට මුහුණ බලලා කතා කරනකොට නම් අපිට හිනහ යනවා. එතකොට ඒ හිනහ ගියා කියලා අනිත් අයට පේනවා. හැබැයි අපි චැට් කරනකොට මැසේජ් කරද්දී අපේ හිනහව අනිත් කෙනාට පේන්නේ නැහැ. මම අනිත් අයට ඇහෙන්න ශබ්ද නගා හිනහ වෙනවා කියන අදහසින් තමයි පාවිච්චි කරන්නේ. ඔයාලා මේ වයින් කලින් දැනගෙන හිටියේ මොනවාද කියලා කොමෙන්ට් කරන්න.